අනුර කුමාර ජනාධිපතිතුමා බලයට පත් වෙලා ජනාධිපති ධුරයට පත් වෙලා මාස කිහිපයක් ගත වුණත් මොනවද එතුමා කරේ? ඒ වගේ මාලිමා ආණ්ඩුවේ මෙච්චර කල් මොනවද කරේ? මොනවද උනේ කියලා හොයන උදවියට නම් මේ දේවල් පේන්නේ නැතුව ඇති. පත්විච්ච ආණ්ඩුව කුමක් වෙතත් රටට හොඳ දෙයක් වෙනවා නම් පක්ෂ පාටවලින් මිදිලා අපිත් ඔවුන්ට උදව් කර යුතුයි නේද? ඉතින් ඔයාලා මේ දකින්නේ රට වෙනුවෙන් සිද්ධ වෙන ඉදිරියේදී සිද්ධ වෙන ලොකු විපර්යාසයක් ගැන. ඉතින් පාවිච්චි කළා මෙච්චර කාලයකට අයින් කරපු බස් රථ ඔන්න නවීකරණය වෙලා නැවතත් ප්‍රවාහණයට එනවා. බස් රථ පමණ නෙමෙයි පාවිච්චියෙන් ඉවත දමා තිබූ දුම්රිය මැදිරි දුම්රිය එන්ජින් පවා නැවත ගමනාගමනයට එකතු වීමට නියමිතව තියෙනවා. ඉතින් මේකේ තියෙන ලොකුම විශේෂත්ව දේ තමයි මේ දේවල් ඔක්කොම නවීකරණය වෙන්නේ ලංකාවේ ඉන්න තරුණයන්ගේ අතින්ම තමයි. ඒ වගේම සුදුස්සාට සුදුසු තැන ලැබිලා තියෙනවා. ඒ කියන්නේ පිට රටින් මේවා ගෙන්නන්නේ නැතුව පිට රටින් හදන අය ගෙන්නන්නේ නැතුව ලංකාවේ ඉන්න වැඩ්ඩන්ගේ අතින්ම තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් මේ දේවල් අනිවාර්යයෙන්ම අපි අගය කර යුතුයි නේද? ඔයත් අගය කරනවා නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා ඉන්නකෝ. ඉතින් වීඩියෝ එක අවසානයේ වෙනකම් බලන්න. ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්නකෝ මේ වගේ වීඩියෝ ඉදිරියටත් බලන්න. එයාව පොඩි ගැම්මක් දීලා යන්න මේ වැඩකාරෝ සෙට් එකට. මොකද මේ ලක්දිව ඉංජිනේරින් ආයතනය රජයට අයත් ප්‍රවාහන අමාත්‍යාංශයට තිබෙන රාජ්‍ය ආයතනයක්. ඒ වගේම ඊටාම විශේෂ යුනික් කටයුත්තක් කරන තැනක්. ඒක තමයි මේ විශේෂයෙන්ම දැනට නම් මේක ලංගමට තමයි වැඩිපුර සේවා සපයන්නේ. ලංගම ඩිපෝල්ට් අයිති බස් විවිධ හේතු නිසා අනතුරට ලක් වුණාම මේ ස්ථානයට ගෙනත් දීලා මේ ස්ථානට පමණක් නෙමෙයි ඒගොල්ලෝ ගෙනත් දෙන්නේ. නමුත් ගෙනත් දුන්නාට පස්සේ ඉතාම ඉහළ මට්ටමින් අවුරුදු 20-25 පරණ බස් පවා මෙතන ඉන්න මේ අපේ වැඩ කරන මේ සහෝදරවරු අවුරුදු 5ක් 6ක් වැඩි කාලයක් කල්පවතන විදියට හරියට පිළිවෙලට ප්‍රමිතියට ගොඩනගලා දෙනවා. ඒ නිසා ලක්දිව ඉංජිනේරින් ආයතනය මේ 2023 දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ රජය යටතේ ආවර කරන්න දාලා තිබිච්ච ආයතන. ඉතින් අපේ ජනාධිපති අනුර දිසානායක සහෝදරයා ජයග්‍රහණකාට පස්සේ අපේ සභාපතිතුමා මේ ආයතනයට පත් කරා. ඉතින් ඒකට මේ සේවක මහත්තුරු අපිට කිව්ව දේ තමයි ඒගොල්ලන්ට මේ තිබුණේ බොහොම කලකිරීමක්. වන්දියක්වත් නැතුව යන්න තමයි ඒගොල්ලෝ ලෑස්තිලා හිටියේ. මොකද හරි වැටුපක් නැහැ. හරි ඒගොල්ලන්ට පේන්නේ විනාශය. ගොඩක් තරුණ අය මෙතන ඉන්නේ. ඒ නිසා හැබැයි මේ සභාපතිතුමා ආවට පස්සේ එතුමා දැනට තිබිච්ච ණය වලින් සැලකුණු කොටසකුත් ගෙවලා ඒ වගේම ඔයගොල්ලන්ගේ ඇලවුන්ස් එක කීකින් වැඩි කරලා තියෙනවද? කීකින් වැඩි කරලා තියෙනවද? 20000 නේ මම නෙමෙයි කියන්නේ. හම්බෙනානේ 20000. ඒ කියන්නේ 20000 අරන් තියෙන්නේ රජයේ බදු මුදල් වලින් නෙමෙයි. ඔයගොල්ලන් මෙතන මේ සේවක මහත්තුරු බස් වැඩිපුර හදලා ඒගොල්ලන් උපයාගතකෙන් තමයි ඒගොල්ලෝ ඇලවුන්ස් එක අරන් තියෙන්නේ. ඒගොල්ලෝ රටට ණය නැහැ. ඉතින් අපි බැලුවම මාස දෙකකදී මැජික් කරන්න පුළුවන් කියලා මේ ඔබතුමාලා ඔප්පු කළා තියෙනවා. ඒක ඇත්තටම ලොකු කලමනාකරණ සිස්ටම් ගෙනල්ලා ලොකු කැපිටල් ගෙනල්ලා ලොකු හයිෆයි සිස්ටම් ගාලා නෙමෙයිනේ. මේ තියෙන එකම පොඩ්ඩක් එහෙම කළා තමයි තවත් මම හිතන්නේ ගොඩක් කරන්න තියෙනවා. නේද? එහෙම තියෙද්දි තමයි මේ අපේ රටේ මිනිස්සු මේ වැඩ පෙන්නලා තිබෙන්නේ. ඒ නිසා අපි තාමත්ම ගරු කරනවා සභාපතිතුමාගේ ධෛර්යයට මේ මහත්තු වැඩ කරන මහතුරු නෝන්ලාට මේ ශක්තිය දීපු එක ගැන මට වුණත් ඇත්තටම මේ ලොකු පණක් ආවා ඇත්තට. අපිට මිනිස්සු ඡන්දය දුන්නු අරමුණ ඔබතුමාලා ඔප්පු කළා තියෙනවා.